හරි අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය විද්‍යාව විෂයේ කාර්ය ශක්තිය හා ක්ෂමතාවය කියන පාඩම අපි වෙනදා වගේම මේකත් වෙනස් විදිහකට අපි ආරම්භ කරමු. දැන් මේ කාර්ය ශක්තිය හා ක්ෂමතාවය කියන පාඩම ඇත්තටම මේ පාන්න පුළුවන් සියලුම ප්‍රශ්න වලට මේ කාර්ය ශක්තිය ක්ෂමතාවය පාඩම විවිධ ආකාරයට ප්‍රශ්න පත්‍රයෙන් අහන්න පුළුවන්. ඉතින් මේක ලොකු පාඩමක් නෙවෙයි මේක ටිකක් පොඩි පාඩමක්. හැබැයි මේක වැදගත් පාඩමක්. කාර්ය ශක්තිය ශ්‍රමතාවය පාඩම කතා කරන්න අපි වෙනස්ම විදිහකට අපි මේක කරමු. මේ පාඩමට යන්න කලින් අපි පොඩි සිද්ධියක් ගමු. එතින්දී ඔන්න එක්තරා ගමක ඉන්නවා යාළුවෝ තුන්දෙනෙක්. මෙයා තමයි සේන, මෙයා තමයි ගුණා, මෙයා ටිකිරා. එන්න මේ යාළුවෝ තුන්දෙනා තමයි ඒ ගමේ සියලුම වැඩවලට සහයෝගය දක්වන්නේ. ඉතින් මේ පන්සලේ හාමුදුරුවෝ දවසක් තීරණය කරනවා මෙයාලගේ මේ පන්සල ගාව පොඩි කන්දක් තියෙනවා. මීටර් 100ක් විතර උස කන්දක් තියෙනවා. මේ කන්දේ චෛත්‍යයක් නිර්මාණය කරන්න. ඉතින් මේ කන්දට ගෙනියන්න ඕනි විශාල ගඩොල් කන්ද මුදුනට ගෙනියන්න ඕනි. ඉතින් මේ හාමුදුරුවෝ කල්පනා කරලා මෙන්න මේ ගමේ ඉන්න මේ ශක්තිවන්තයෝ දෙන්නට කතා කරනවා. මේ සේන සහ ගුණාට කතා කරලා කියනවා එයාලට මේ චෛත්‍යය හදාගන්න මේ විශාල ගඩොල් ටික මේ මීටර 100ක් උස කන්දට ගෙනිහින් දෙන්න කියලා. right මේ කන්දේ උස මීටර 100ක් වෙනවා. කන්දේ උස මීටර 100යි. එතකොට මේ කන්ද පාමුල තියෙනවා කිලෝග්‍රෑම් 50 ගඩොල්. මේවා එසේ මෙසේ ගඩොල් නෙවෙයි විශාල ගඩොල් කිලෝග්‍රෑම් 50ක් විතර වෙන ගඩොල් තියෙනවා. ඉතින් මේ ගඩොල් ගෙනියන්න ඕනේ මේ මීටර 100ක් උස කන්ද උඩට. එතකොට මේ හාමුදුරුවෝ මේක බාර දෙන්නේ අර සේනට සහ ගුණාට තමයි මේ වැඩේ බාර දෙන්නේ. එතකොට ටිකිරත් මේත් එක්ක එනවා. ටිකිරා කියන්නේ පොඩ්ඩක් කම්මැලි කෙනෙක්. දැන් අපි බලමු මේක කොහොමද අපි මේ පාඩමට සම්බන්ධ කරගන්නේ කියලා. දැන් මේ ගඩොල්ලා දින දවසේ උදේ පාන්දරම සේන සහ ගුණා සහ ටිකිරා මෙයාලා උදේම හොඳට කනවා. එතකොට කනකොට මෙන්න කෑම වලින් මෙයාලට පෝෂණය ලැබෙනවා. එතකොට කෑමවල තියෙන රසායනික ශක්තිය. එතකොට මෙයාලට ඔන්න මේ ගඩොල් උඩට ගෙනියන්න ශක්තිය ලැබෙනවා. එතකොට ඔන්න එකක් අපිට ලැබෙනවා මේ පාඩමේ ශක්තිය. එතකොට මෙයාලා හොඳට කෑම කාපු හින්දා තමයි මෙයාලට මේ ගඩොල් උඩට ගෙනියන්න හැකියාව ලැබෙන්නේ. එතකොට ශක්තිය කියලා කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. ශක්තිය කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. කාර්යයක් කිරීමේ හැකියාව. ඔන්න දැන් මේ තුන්දෙනා ගඩොල් ගෙනියන්න පටන් ගන්නවා. සේන ගඩොලක් අරන් යනවා. ගුණත් ගඩොලක් අරන් යනවා. හැබැයි ටිකිරා බැලුවා ගඩොලක් උස්සලා එයාට ගඩොලක් අරන් යන්න බෑ. එතකොට දැන් සේනයි ගුණයි දෙන්නම කාර්යයක් කරනවා. ඇයි එයා මෙන්න මේ බිම තිබ්බු ගඩොල්ල මෙන්න මෙතෙන්ට ගෙනියනවා. එතකොට ඒ දෙන්නටම කාර්ය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ දෙන්නටම ශක්තියක් තියෙනවා. එතකොට එයාලා මෙන්න මේ ගඩොල උඩට ගෙනිච්චා. කාර්ය කිරීමේ හැකියාව තමයි ශක්තිය කියන්නේ. හැබැයි ටිකිරට ශක්තිය තියෙනවද? ටිකිරට ශක්තිය නැහැ. ඒ කියන්නේ මේ කාර්යය එයාට කරන්න බෑ. එයා කෑව තමයි. හැබැයි එයාට මේ කාර්ය කරන්න බෑ. එහෙනම් කාර්ය කිරීමේ හැකියාව නැහැ ටිකිරට. එහෙනම් ටිකිරට අපි කියනවා ශක්තිය නැහැ කියලා. දැන් අපි පළවෙනි එක මතකයි නේද? මොකද්ද? ශක්තිය කියලා කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. හැබැයි දැන් තව මෙතන අපූර්ව සිද්ධියක් වෙනවා. සේන මේ ගලක් උඩට ගෙනියන්න මිනිත්තු 10ක් ගත කරනවා. මිනිත්තු 10යි. කවුද? සේන කියන එක්කෙනා. මිනිත්තු 10න් මේ ගල උඩට ගෙනියනවා. හැබැයි ගුණාට මේ ගල උඩට ගෙනියන්න මිනිත්තු 20ක් ගත වෙනවා.
එතකොට අපිට පේනවා එකම කාර්යය තමයි මේ දෙන්න කරන්නේ. මේ දෙන්න කරන්නේ ගඩොලක් මීටර 100ක් උසට අරන් යනවා. එකම කාර්යයක් කරන්නේ. හැබැයි මේකෙදි ගත වෙන කාලය වෙනස්. සේනට අඩු කාලයක් ගත වෙනවා. මිනිත්තු 10යි එයා මේ කාර්ය කරන්න ගත වෙන්නේ. ගුණාට මිනිත්තු 20ක් ගත වෙනවා මෙතනලා උඩට මේ ගඩොල ගෙනියන්න. එතකොට අපිට මෙතෙන්දි පැහැදිලි වෙනවා එකම කාර්ය කරත් මේකට ගතවන කාලය වෙනස්. එතකොට මෙන්න මෙතෙන්දී වැඩි මේකට අපි කියනවා ජවය කියලා. මෙතෙන්දී අපි මේකට සම්බන්ධ කරගන්නවා ජවය. මෙතෙන්දී අඩු කාලයකින් වැඩේ කරන්නේ සේන නිසා සේනගේ ජවය වැඩි. ගුණා ඒ කාර්යයම කරාට එයාට මේ සඳහා වැඩි කාලයක් ගත වෙන නිසා එයාගේ ජවය අඩුයි. එතකොට ටිකිරට කාර්ය කිරීමේ හැකියාවක් නැහැ, ශක්තියක් නැහැ. එතකොට අපි මෙතෙන්දී අපි බලමු මෙන්න මෙතෙන්දී මෙයාලා මේ කරපු කාර්ය කොච්චරක්ද කියලා. කාර්ය හොයන්න සමීකරණයක් තියෙනවා. කාර්ය සමානයි වස්තුවකට යොදන බලය. බලය ගුණ කරන්න ඕනි ඒ බලයෙන් වස්තුව කොච්චරක් දුරට චලනය කරාද කියන එක. දැන් වස්තුව චලනය වූ දුර. වස්තුව චලනය වූ දුර. මෙන්න මේ සමීකරණයෙන් තමයි කාර්ය ගණනය කරන්නේ. එතකොට අපි මෙතෙන්දී කාර්ය ගණනය කරමු බලන්න. මෙයා එක්කෙනෙක් කරන කාර්ය. දැන් කාර්ය සමානයි. අපි හිතමු සේනගේ කාර්ය බලමු. ගඩොලක් අතෙන්ට ගෙනියනකොට. දැන් සේන මෙතන ඉඳලා උඩට ගඩොලක් අරන් එනකොට එයාගේ කාර්ය ගණනය කරන්න පුළුවන්. දැන් මේ කිලෝග්‍රෑම් 5ක ස්කන්ධය වුණාට මේ වස්තු මේ ස්කන්ධය උස්සන්න නිව්ටන් 500ක බලයක් අවශ්‍ය වෙනවා. ඒක හොයාගන්නේ කොහොමද? ස්කන්ධය ගුණක 10න් ගුණ කරාම ස්කන්ධය 10න් ගුණ කරාම මේ වස්තුවේ බර ලැබෙනවා. ඒ බර තමයි බලයක් විදිහට ඉහළට යොදන්න ඕනි මේ වස්තුව උඩට ගෙනියන්න. එතකොට මේ වස්තුව මේ ගඩොල උඩට ගෙනියන්න යොදන්න ඕනි බලය වෙන්නේ කිලෝග්‍රෑම් 50 නෙවෙයි දාන්නේ. ඒක ගුරුත්ව චිත්‍රණයෙන් වැඩි කරලා නිව්ටන් 500ක් විදිහට තමයි දාන්නේ. අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට නිව්ටන් 500ක් අවශ්‍ය වෙනවා. ඒ නිව්ටන් 500 ගුණ කරන්න ඕනි වස්තුව චලනය වූ දුර. හැබැයි මේ ගඩොල අවසානයේ චලනය වෙලා තියෙන්නේ මේ බිම ඉඳලා මීටර 100ක් උසට. මෙයා සමහරට මේකේ විවිධ මාර්ග ඔස්සේ උඩට යනවා ඇති. හැබැයි මෙයා චලනය වෙලා තියෙන්නේ මීටර 100ක් උසට. එහෙනම් වස්තුව චලනය වූ දුර අපිට ගන්න වෙන්නේ මීටර 100යි කියලා. එතකොට අපි 500 100ෙන් ගුණ කරාම අපිට ලැබෙනවා 50000ක්. 50000ක් කියන්නේ මොනවද? ජූල්. එහෙනම් මෙයාගේ කාර්ය ප්‍රමාණය සේනගේ කාර්ය ප්‍රමාණය ජූල් 50000යි. ජූල් 50000ක කාර්යයක් සේන කරලා තියෙනවා. ඒතර ගුණත් ඒ කාර්යම තමයි කරලා තියෙන්නේ. ගුණත් කරේ කිලෝග්‍රෑම් 50ක ස්කන්ධයක් තියෙන මේ ගඩොල් කැටයක් අතෙන්ට ගෙනිච්ච එකනේ. එතකොට එයාගේ කාර්යයත් නිව්ටන් ජූල් 50000ම තමයි. එයාගේ කාර්යයත් ජූල් 50000ම තමයි. ඊට පස්සේ අපි බලමු මේ දෙන්නගේ ජවය කොච්චරද කියලා. මේ දෙන්නගේම කාර්ය එකයි. හැබැයි මේ දෙන්නගේ ජවය අපි බලමු. හරි. දැන් අපි මේ දෙන්නගේ ජවය බලමු. දැන් ජවය හොයන්න මෙන්න මේ සමීකරණය භාවිතා කරනවා. ඔන්න ජවය සමානයි කාර්ය ප්‍රමාණය බෙදන්න ඕනි කාලය. රයිට්. දැන් අපි සේනගේ ජවය හොයමු බලන්න. සේනගේ ජවය හොයන්න යන්න. එතකොට මෙන්න ජවය සමානයි කාර්ය ප්‍රමාණය. සේන එක ගොඩලක් උඩට ගෙනියනකොට කාර්ය ප්‍රමාණය 50000යි ජූල්. ජූල් 50000යි. එතකොට යා ගත කරා කාලය මිනිත්තු 10ක්. එතකොට මිනිත්තු 10ක් කියලා කියන්නේ මිනිත්තු වලින් නෙවෙයි අපි මෙතනට කාලය දාන්න ඕනේ තත්පර වලින්. එතකොට මිනිත්තුවකට තත්පර 60යි.
60 10න් ගුණ කරාම මෙයාට 600යි කියලා ලැබෙනවා නේ. එතකොට අපිට මේකට අදාළ ජවය හොයාගන්න පුළුවන් 500 6න් බෙදනවා. හරි. එතකොට මෙයාට ලැබෙනවා ජවය 83.3ක්. මේක තත්පරයට ජූල්. තත්පරයට ජූල් තමයි ජවය මයින ඒකකය. එහෙම නැත්නම් මේක අපිට ගන්න පුළුවන් තත්පරයට ජූල් කියන එකම වොට් කියලාත් ගන්න පුළුවන්. මේ කාගේ ජවයේද? සේනගේ ජවය. සේනගේ ජවය වොට් 83.3ක් වෙනවා. අපි දැන් ගුණාගේ ජවය හොයමු බලන්න. එයාගේ ජවය අපිට දැන් බැලු බැලමට පේනවා එයාගේ ජවය අඩු වෙන්න ඕනේ. මිනිත්තු 10 අරට මෙයා ගුණාට මිනිත්තු 20ක් ගත වෙනවා මේක ඉහළට ගෙනියන්න. ඒතර අපි එයාගේ ජවය බලමු. රයිට් අපි ගුණාගේ ජවය හොයමු. එතකොට ගුණාගේ ජවය අපිට ගන්න පුළුවන් කාර්ය ප්‍රමාණය. මේ දෙන්නම එක ගඩොලක් උඩට ගෙනියනකොට කාර්ය ප්‍රමාණය සමානයි. ඒතර කාර්ය ප්‍රමාණය 50000ම තමයි ජූල්. ඒතර කාලය ගත්තාම ගුණාගේ කාලය දෙගුණයක් අරට වඩා. එතකොට අපි බලමු ගුණාගේ මිනිත්තු 20යි. ඒ කියන්නේ මිනිත්තුවකට තත්පර 60යි. ඒක ගුණ කරන්න ඕනේ 20ෙන්. එතකොට අපිට ලැබෙනවා 41.6යි කියලා. මොනවද? වොට් 41.6ක්. ඒ කියන්නේ අපිට පැහැදිලි සේනට වඩා ගුණාගේ ජවය ගොඩක් අඩුයි. එතකොට මේක තමයි මේ පාඩමේ කතා කරන්න තියෙන්නේ. අපි එතකොට මේක කතා කරා ශක්තිය කියන්නේ මොකක්ද කියලා. ශක්තිය කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. ශක්තිය කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. මේක මයින්නේ ජූල් වලින්. ශක්තිය මයින්නේ ජූල් කියන එකකින්. විවිධ ශක්ති තියෙනවා. විභව ශක්තිය තියෙනවා, චාලක ශක්තිය තියෙනවා, රසායනික ශක්තිය තියෙනවා, චුම්බක ශක්තිය තියෙනවා, විද්‍යුත් ශක්තිය තියෙනවා. මේ වගේ විවිධ ශක්ති තියෙනවා. හැබැයි මේ සියලුම ශක්ති මයින්නේ ජූල් වලින්. ඕනම ශක්තියක් මයින් ඒකකේ තමයි ජූල්. ඊට පස්සේ අපි තව ඉගෙන ගත්තා කාර්ය ප්‍රමාණය. යම් වස්තුවකට බලයක් යදුවාම ඒක චලනය වෙනවා නම් එයාට කාර්යයක් සිද්ධ වෙනවා. චලනය වෙනවා නම් කාර්යයක් සිද්ධ වෙනවා. එතකොට මේ කාර්ය ප්‍රමාණය හොයාගන්න සමීකරණයක් තියෙනවා. කාර්ය ප්‍රමාණය සමානයි වස්තුවට යොදන බලය ගුණ කරන්න ඕනි ඒ වස්තුව ඒ බලයෙන් චලනය වන දුරේ. එතකොට කාර්ය ප්‍රමාණය මයින් ඒකකේ තමයි ජූල්. එතකොට තුන්වෙනි අපි කතා කරා ජවය. ජවය කියන්නේ ඇත්තටම ඒකක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය. ඒ කියන්නේ කාර්ය ප්‍රමාණය ඒ සඳහා ගත වන කාලෙන් තත්පර වලින් බෙදන්න ඕනේ. ඒකක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය. එකකින් අපිට ජවය ලැබෙනවා. එතන මම හිතනවා මේ අද කතා කරපු දෙකෙන් ඔයාලට ශක්තිය කියන්නේ මොකද්ද? කාර්ය කියන්නේ මොකද්ද? ජවය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි. ඒකට ඒවා ගණනය කරන විදිහත් මේකෙන් ඔයාලට හඳුනා ගන්න පුළුවන්.